ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ BST අත්වලත් සමග අදත් එකතු වුණු ඔබ සැම ආදරයෙන් පිළිගන්නවා. මොන විෂය ධාරාවක වුණත් උසස් පෙළ හදාරන දරුවන්ට තියෙන ගැටලුවක් තමයි ප්‍රශ්න වලට පිළිතුරු ලිවීම කියන එක. න්‍යායික දැනුම ලබා ගැනීමට මොනතරම් මාධ්‍ය තිබුණත් ප්‍රශ්න වලට පිළිතුරු ලිවීම ඉගෙන ගැනීමට පවතින මාධ්‍යයන් අඩුයි. ඒ වගේම ඔයාලට ප්‍රශ්නත් ඕන තරම් ලැබෙනවා. නමුත් මේවට පිළිතුරු ලියාගන්නේ කොහොමද කියන එකත් ගැටලුවක්. ඉතින් ඒකට ඔයාලට උදව්වක් විදියට මම සෑම පාඩමක් අවසානයේදීම ඇගයීමක් විදියට ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරන්න පුරුදු වෙලා හිටියා. ඉතින් තව දුරටත් ඒක වැඩි දියුණු කිරීමේ උපක්‍රමයක් විදියට මම තීරණය කළා අලුතෙන් විශේෂාංගයක් ආරම්භ කරන්න. මම මේක නම් කළේ BST අද පැනය ලෙස. ඉතින් ඔයාලට නම අහුවම පේනවා දවස ගානේ එක ප්‍රශ්නයක් මම ඔයාලා වෙනුවෙන් ඉදිරිපත් කරනවා. ඒ වගේම ඊට පසුව දවසේ ඔයාලා වෙනුවෙන් මේ ප්‍රශ්නෙට පිළිතුරු සාකච්ඡා කරනවා. ඉතින් මේක තමයි මේකෙදි වෙන්නේ. ඉතින් සියලුම දරුවන්ට ආරාධනා කරනවා මේ විශේෂාංගයත් එක්ක රැඳී සිටින්න. ඒ වගේම පළවෙනි අදියරේ මම අවධානය යොමු කරලා තියෙන්නේ 2021 වර්ෂයේ විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන්. ඉතින් අපි යමු එනම් ප්‍රශ්නයට. මම රචනා ප්‍රශ්නයක් තමයි අද මුලින්ම ඉදිරිපත් කරන්නේ. ආහාර නරක් වීම කෙරෙහි බලපාන දුඹුරු වීමේ ප්‍රතික්‍රියා විස්තර කරන්න. ඉතින් රචනා ප්‍රශ්නයකට පිළිතුරු ලියන ආකාරයට ඔයාලා මේකට පිළිතුරු ලිවීමට උත්සාහ කරන්න. මේකට පිළිතුරු මම පසුව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් BST අද පැනය සමග එකතු වෙන්න, ඒ වගේම අදම පිළිතුරු ලියන්න. ඔබේ විභාගයට මුහුණ දීමේ ආත්ම විශ්වාසය වැඩි දියුණු කරගන්න, මේ අත්වලක් කරගන්න ලෙස මම සියලුම දරුවන්ට ආරාධනා කරනවා. ඉතින් channel එක subscribe කරන්න. එතකොට ඔයාලට අලුතෙන් වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන් notification එක ලැබෙනවා. ඉතින් දරුවනේ ඔබ සියලුම දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.